අයිබෝන් ළමයි අද අපි සාකච්ඡා කරන්න හදන්නේ අවකලනය ප්‍රස්ථාරය ගැන. මේක ගොඩක් අයට තියෙන ගැටලුවක්. මේක ඔය දන්නවා විභාගෙදී අපිට ලකුණු 3.5ක් වගේ ආසන්නව හම්බෙන ප්‍රශ්නයක්. එතකොට මම ඔයාලට ඉතාම සරලව මේ ගාන හදන විදිහ මේ ප්‍රස්ථාරය අඳින විදිහ මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම්. ඔයා බොහොම පරිස්සමෙන් අහන් ඉන්න. මම ඉතාම ඉක්මනින් ඉතාම සරලව මේ ගාන හදන විදිහ ඔයාලට කියලා දෙන්නම්. හරි. මේක 2019 අවුරුද්දේ ගාන. අපි බලමු එහෙනම් මේ ප්‍රස්ථාරයක් අවකලන ප්‍රස්ථාරයක් අඳින්නේ කොහොමද කියලා. ඔයාලට fx ඉලා තියෙනවා මෙන්න මෙහෙම. ඔයාලට කියනවා f'(x) කියන්නේ මේක ගන්න කියලා. ඒතර ඔයා දන්නවා මේක අවකලනය කරන්න ඕනේ. මම වෙන වීඩියෝ එකෙන් දාන්නම් අවකලනයේ මූලික යෙදීම් වලදී මේ ලබ්ධික අවකලනය ගැන. මම මෙතන පැහැදිලි කරන්නේ නැතුව ඉන්නම්. ඒතර ඔයාට ලබ්ධියක් අවකලනය කරන සාමාන්‍ය වැඩක්. එහෙනම් අපි මේක අවකලනය කරලා අපි ප්‍රස්ථාරය අඳින්න යන්න. හරි. අපි මුලින්ම අපි ලියාගමු ගාන. අපිට දීලා තියෙනවා f(x) සමානයි නවය වතාවක් x වර්ගය ඍණ 4x ඍණ 1 බෙදීම x ඍණ 3 ගණය. හරි. ඔයාලට මුලින්ම අවකලනය කරලා f'(x) අපි එකත් ලියාගමු පැත්තක. f'(x) කියලා කියන්නේ ඔයාලට මෙන්න මේ උත්තරේ ගන්න තියෙන්නේ. ඍණ 9 වතාවක් x ධන 3 වතාවක් x ඍණ 5 බෙදීම x ඍණ 3 4 වෙනි බලය. හරි. එහෙනම් මම ඔයාලට කියලා දෙන්නම් මේක බොහොම සරලව හදාගන්න විදිය. අපි මුලින්ම මේක ලබ්ධියක අවකලනය කරනවා. ඔය දැන් ලබ්ධික අවකලනය කරන විදිය යටකෙනාගේ වර්ගය ගන්න ඕන ඔයා. ඒ කියන්නේ හරයේ වර්ගය. ඒකට ඔයා දන්නවා මේකේ 6 වෙනි බලය බවට පත් වෙනවා. අපි කරන්නේ මොකද්ද? යටකෙනා වතාවක් උඩ ශ්‍රේණියේ අවකලනය ඔයාට මෙතනදී 9 ඉලක්කම පැටලෙන නිසා ඔය ගානේ මුලට ලියා ගන්න. 9 ඉලක්කම මෙන්න මෙහෙම. මුළු ගානෙම එළියට ගන්න. එහෙනම් ඔයාට මේ ගන්න තියෙන මෙන්න මේ උඩ කෙනාගේ අවකලනය. එතකොට ඔයාට පුළුවන් මෙතන ලියා ගන්න 2x ඍණ 4 කියලා ඔයාට පේනවා උඩ ශ්‍රුතයේ අවකලනය. මේ නීති අවකලනය බිඳුවයි. ඊට පස්සේ උඩත් සීමාව මේක ගත්තට පස්සේ අපිට ඍණ වදනවා උඩ කෙනා වතාවක් යට කෙනාගේ අවකලනය අපි ගන්න ඕනේ. එතකොට x වර්ගය ඍණ 4x ඍණ 1 වතාවක් මෙන්න මේ යට ශ්‍රුතයේ අවකලනය. ඔයාට පේනවා මෙතෙන්දී අවකලනය කරොත් 3 වතාවක් x ඍණ 3 වර්ගය තමයි එන්නේ. ඉතින් එහාට අවකලනයක් වෙන්නේ නැහැ. මොකද හදනවා මේ බලය අවකලන ඊට පස්සේ x වල අවකලන එකයි. අපි x විශ්යෙන් අවකලනය කරන නිසා. එහෙනම් අපිට මේක මේ විදිහට ඔයාලට ගන්න පුළුවන් මේ අවකලනේ. ඔයාලට ඉතින් පැහැදිලිව පේනවා ඊට පස්සේ x ඍණ 3 මෙන්න මේ උඩ ලවේ x ඍණ 3 වර්ගයක් අපිට සම්පූර්ණයෙන් එළියට ගන්න පුළුවන්. එයාව සම්පූර්ණයෙන් එළියට ගත්තොත් ඔයාලට පේනවා යට කෙනාගේ තියෙන x ඍණ 3 6 වෙනි බලය එන ඔයාලට පුළුවන් මේක සුළු කරලා දාන්න. එහෙනම් අපි මෙතන 9 ඉලක්කම ලියාගත්තා. එතකොට අපි මෙතනදී x ඍණ 3 වර්ගයක් එළියට ගත්තා පද දෙකෙන්ම. ඒතකොට ලියන්න පුළුවන් මෙතනදී x ඍණ 3ක් ඉතුරු වෙනවා ඔයාලට උඩ පේනවා. මෙතන 2x ඍණ 4යි. මෙතෙන්දී තුවා x ඍණ 3ක් එහා පැත්ත දුන්නු නිසා මෙතෙන්දී 3 ඉලක්කම සහ මේ ටික තමයි එන්නේ. x වර්ගය ඍණ 4x ඍණ 1 යට තියෙන්නේ x ඍණ 3 6 වෙනි බලය. ඉතින් ඔයාලට පේනවා මෙතනදී සුළු කරගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මෙතනදී මේකේ කපලා ගිහින් 4 වෙනි බලයක් ඉතුරු වෙනවා. එනවා අපි ලියමු ඉතුරුලා තියෙන ටික 9යි. මම මෙතනදී මේ වරහන් ඉවත් කරගන්නවා මේ අවස්ථාවේදී. අපි වරහන් ඉවත් කරගමු. 2x වර්ගය ඍණ 4x ඍණ 6x ධන 12. අපි මේකේ තරහ ඉවත් කර ගන්නවා ඍණ 3x වර්ගය ධන 12x ධන 3. යටලේ වෙන්නේ x ඍණ 3 4 වෙනි බලය.
දැන් ඔයාලට පුළුවන් මේක අඩු කරගන්න කියන්නේ x වර්ග පද දෙක. ඒතරට ගන්න පුළුවන් 9 වතාවක් ඔයාලට පේනවා මෙතන තියෙන්නේ ඍණ x වර්ගය. x පද ගත්තොත් ඔයාලට පේනවා මෙතනදී 6යි 4යි 10යි මෙතන 12යි. ඒතර අපිට ලැබෙනවා ධන 2x කියලා පේනවා ඔයාලට. නීත පද දෙක ගත්තොත් ඔයාලට පේනවා මෙතනදී 15 තමයි අපිට ලැබෙන්නේ. 15යි ධන 15යි. බෙදීම x ඍණ 3 හතරවෙනි බලය. මෙතන ලොකු එක්කෙනා ඍණ නිසා මම ඍණ ගන්නවා එළියට. ඒතර ඊ ඍණ මුලට ඇවිල්ලා මෙතන වැඩි වෙනවා ඍණ 9 වතාවක්. අපිට ඍණ ගත්ත එළියට ඒතර අපිට ලියවෙන්න ඕනේ මේක x වර්ගය ඍණ 2x ඍණ 15 කියලා ඔයාලට ලැබෙනවා. එයට ලැබෙනවා අදාළ ශ්‍රිතේම. ඔයාලට මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා මෙන්න මේ එහෙම වර්ග සමීකරණයක් ආවොත් පහසුවෙන් සාධක කඩා ගන්න විදිය. අපි මේකේ නිකමට විවිචකය චෙක් කරලා බලුවොත් වදන විවිචකය කියන්නේ b වර්ගෙන 4ac x වර්ගන bx c කියන වර්ග සමීකරණයක දැන් අපිට විවිචකය මෙතන ලැබෙනවා ඔයාලට වෙනවා b වෙනුවෙන් ඉන්නේ ඍණ 2යි c කියන්නේ ඍණ 15යි a කියන්නේ 1යි. එහෙනම් මෙතනදී විවිචකය ඔයාලට ලැබෙනවා b වර්ග කියන්නේ 2 වර්ගයේ 4යි ඍණ 4යි. ඔයාලට පේනවා a කියන්නේ 1යි C කියන්නේ ඍණ 15යි. එහෙනම් උතන ලැබෙනවා ඔයාලට පේනවා 64ක් තමයි මෙතන ලැබෙන්නේ. 64 කියන්නේ 8 වර්ගය. මම ඔයාලට කලින්ත් මේක කියලා දීලා තියෙනවා. මෙතන ඉන්න උත්තරේ පූර්ණ වර්ගයක් නම් ඒක අනිවාර්යෙන් සාධක වල කැඩෙනවා. ඒ කියන්නේ එහෙනම් මේක උඩට බලන්න පුළුවන්. මෙන්න මේ වර්ග සමීකරණ සම්පූර්ණයෙන්ම සාධක වල කැඩෙනවා. එහෙනම් ඔයාලට මේක ලියා ගන්න පුළුවන්. ඍණ 9 වතාවක් අපි සාධක දෙකක් දා ගන්නවා මෙතනදී. මෙන්න මේ විදිහට x ඍණ 3 හතරවෙනි බලය. x වර්ගය ලැබෙන අනිවාර්යයෙන් මෙතන x ලැබෙන්න ඕනේ. ඍණ 15 වෙන අනිවාර්යෙන් 5 වරක් 3 වෙන්න ඕනේ. ඒ අනුව මේක අපි 5 ලියා ගමු. මේක 3 ලියා ගමු. අපිට ලැබෙන්න ඕනේ මැද ඍණ දෙකක් සහ වැඩිකට පස්සේ ඍණ 15ක්. එහෙනම් අනිවාර්යයෙන් මේක ඍණ වෙන්න ඕනේ. මේක ධන වෙන්න ඕනේ. ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන්. x වර්ගය ඔයාලට වෙනවා ඍණ 2යි x ඍණ 15 තමයි මේ දෙක වරහන් දෙක සුළු කරලා පස්සේ ලැබෙන්නේ. අපි එළම උත්තරය ලැබිලා ඔව් අපිට උත්තරය ලැබිලා තියෙනවා ඍණ 9යි x ධන 3 x ඍණ 5 x 3 හතරේ බලය. එහෙනම් ඔයාලට පේනවා මේක උත්තරේ හරි. එහෙනම් අපි fx කින් f'(x) අපි අරගෙන තියෙනවා. හරි. ඊළඟට අපි ගානේ මේ ප්‍රස්ථාරය අපි අඳින්න යන්. එහෙනම් මම ආයිමත් fx සහ f'(x) මේක ලියා ගන්නවා. fx සමානයි 9 වතාවක් x වර්ගය ඍණ 4x ඍණ 1යි බෙදීම x ඍණ 3 ඝනය. අපි f'(x) ලියා ගන්නවා. f'(x) කියලා කියන්නේ අපිට ලැබුණ උත්තරේ ඍණ 9 වතාවක් x ධන 3 x ඍණ 5 බෙදීම x ඍණ 3 4 වෙනි බලය. හරි අපිට ওই දත්තර එක විතරයි උනා වෙන්නේ දැනට මේ ප්‍රස්ථාරේ අඳින්න. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ මේ ප්‍රස්ථාරයක් අඳින්න. ඔයා මෙන්න මේ ගත්තු f' කෙනාව ඔයා බිඳුවට සමාන කරන්න ඕනේ. ඒ කියන්නේ ස්ථාවර ගැන් පැවතුන. අපි එක මෙතෙන් ලියා ගමු. ස්ථාවර ඔයාලියන්න මෙන්න මෙහෙම. ස්ථාවර අගයන් පැවතීමට f'(x) සමානයි බිඳුව විය යුතුයි. එහෙනම් ඔයාලට පුළුවන් මේක බිඳුවට සමාන කරගන්න. එතකොට බිඳුව සමාන කරගත්තොත් මෙතන ඔයාලට පේනවා මෙතන බිඳුවයි. එතකොට බිඳුව සමානයි ඍණ 9 වතාවක් x ධන 3 x ඍණ 5 බෙදීම x ඍණ 3 4 වෙනි බලය. එතකොට ඔයා මේක බිඳුවේ වැඩි කරගත්තොත් ඔයාලට පේනවා මෙතන බිඳුවයි ඊට පස්සේ මේ ඍණ 9 බිඳුව විතොත් එතනත් බිඳුව වෙලා ඉවත් වෙනවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ උඩ වරහන විතරයි සමාන වෙන්නේ බිඳුවට. එහෙනම් ඔයාලට පේනවා මෙතනදී මෙන්න මේ x ධන 3 x ඍණ 5 තමයි බිඳුවට සමාන වෙන්නේ. එහෙනම් අපි ලියමු x ධන 5 x ඍණ 5 සමානයි බිඳුවයි. මෙන්න මේවට අපි කියන ස්ථාවරාගයන් කියලා. එහෙනම් ඔයාලට බලන්න පුළුවන් ස්ථාවරාගයන් වලට ලැබෙන්නේ x ධන 3යි x ඍණ 5යි. එහෙනම් අපි මේක වරහන් දෙකක් සමාන බිඳුනවා. ඒගොල්ලෝ තනි තනි බිඳු සමාන වෙනවා. එන ඔයාලට යන්න පුළුවන් ස්ථාවරාගයන් මේකෙදී x සමානයි ඍණ 3යි. ඒ වගේම
x සමානයි ධන 5යි. මේකට අපි කියන්නේ ස්ථාවර අගයන් කියලා. ඔයාලට දැන් මේන අගයන් ඔයාලට මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන්. මේන අගයන් ලියා ගන්න ඔයා ආරෝහණ පිළිවෙලට. ඔක ලියාගන්නේ ආරෝහණ පිළිවෙලට. ඒතර ඔයා දන්නවා ඒ කියන්නේ වැඩි වෙන විදිහට. එතකොට මේ අගයන් දෙකෙන් අඩු එක්කෙනා මෙයා. එහෙනම් අපි මේක මෙහෙම ලියා ගන්නවා. ඍණ 3 5 කියලා. ඊට පස්සේ ඔයා මේ විදිහට ලියාගෙන ඔයාලට පුළුවන් මේකට වගුවක් ගහගන්න. ඔයා මේකේ වගුවක් ගහන්න ඕනේ දැන් මෙතන තියෙනවට අගයන් දෙකයිනේ. ඔයා අගයන් දෙක නම් කොලම්ස් 3 වගුවක් ගන්න. ඒ කියන්නේ අගයන් ගන්නට වඩා එක කොලම් එකක් වැඩි වෙන්න ඕනේ. ඒතර අගයන් 3 නම් කොලම්ස් 4යි. අගයන් 4 නම් කොලම්ස් 5යි. ඒ අනුව අගයන් දෙක නම් කොලම්ස් 3ක් ගන්න ඕනේ. අපි බලමු කොලම්ස් 3ක් කියන්නේ මොකද්ද කියලා මේ අදින විදිහ. කොලම්ස් 1යි 2යි 3යි. ඊට අමතරව මේ Q එකට අමතරව ඔයාලට මේ වම් අත පැත්තෙන් එක කොලම් එකක් දාගන්න මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට ඔයා වගුවක් ගහ ගන්නවා. එතකොට ඔයා කරන්න ඕනේ මේකෙදී මේ ආපු අගයන් ටික මෙන්න මේ වගුවේ මෙන්න මෙතන ලියා ගන්න ඔයා. දැන් අපිට අපි කියවනේ මේක ආරෝහණ පිළ ලියා ගන්නවා කියලා. ඔයාට ආපු පළවෙනි අගය පළවෙනි කොලම් එකේ අග ලියා ගන්න. එක අගයේ දෙපාරක් රිපීට් වෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි කොලම් එකේ මුල ලියා ගන්න. එක අගයක් දෙපාරක් පිළියන්නේ. එහෙනම් දෙවෙනි අගය ආයේ ඔයාට පේන රටාව අනුව මේ කොලම් එකේ අග දෙවෙනි එකේ මුල. අගයන් තුනක් ආවත් ඔයාට ලියන්න පුළුවන්. එහෙනම් අපි මේක ලියනවා පළවෙනි කොලම් එකේ අග ඍණ 3යි. ඍණ 3 මෙතන දෙවෙනි කොලම් එකේ මුල මෙයා මෙන්න මෙතන 5යි මෙතන 5යි. මෙතන ඔයා මෙතනින් එහා පැත්තේ අඩු ලකුණු දාගන්න. මේකෙදී අඩු ලකුණු දෙකක් දාගෙන මොකද අගයන් දෙකක් නිසා. මෙතන අඩු ලකුණු මේකෙන් මෙහා පැත්ත තමයි ඉස්සන තියෙන්නේ. මෙතන අඩු ලකුණු දාගන්න. ඊට පස්සේ මේකේ මෙතන තමයි ඉස්සන තියෙන්නේ. ඔයා මේකට මෙතන x දාගන්න. මේකේ මැදට x දාගන්න. මේකේ මෙතන x ලියාගන්න. ඔයා මෙතන ලියන්න f-x හි ලකුණ කියලා. එනවට ලියන්න පුළුවන් f-x ලකුණ. දැන් අපි කරන්න හදන්නේ මෙතන ඔයාලට පේනවා x කුඩයි ඍණ 3. මේක අදහස තමයි. එතකොට f-x වල අගය මොකද්ද? ඍණ 3ට වඩා අඩු වුණොත්. ඔයා හොඳට මතියන්නේ මෙතන ඔයා ගන්න ඕනේ මෙන්න මේ කියන අගයට වඩා 0.5ක් ඔයා මේකෙදි අඩුවෙන් හෝ වැඩියෙන් මේ අදාළ විදිහට ගන්න. කිසිම වෙලාවක ඉතින් එහාට යන්න එපා. ඔයාලට වැරදෙන්න පුළුවන්. හොඳම දේ තමයි 0.5ක් වගේ සීමාවෙ තියන් මේක අපි චෙක් කරගන්න එක. එතකොට අපි දැන් තියෙන්නේ ඍණ 3යි. එනවාට පේනවා මේකෙදි ඊට වඩා 0.5ක් අඩුයි කියලා කියන්නේ ඔයා ඍණ 3.5 ගන්න. එහෙනම් ඔයාට මේ අගය අරගෙන ගිහින් බලන්න පුළුවන් මෙන්න මේ f-x ආදේශ කරලා. ඒ කියන්නේ x වල ඍණ 3.5 ඔයාට මේකට දාලා බලන්න පුළුවන්. ඔයා මේකට දාලා බැලුවොත් ඔයාට පේනවා මෙන්න මේ යට හරින්න කෙනා අනිවාර්යයෙන්ම මේ ඉලක්කම ඇතුලෙන් මොකක් ආවත් හතරවෙනි බලය කියන්නේ ඉරට්ටේ බලයක් නිසා අනිවාර්යයෙන්ම මේක ධන වෙනවා. ඊළඟට කරන්න තියෙන්නේ මේකෙදි දැම්මොත් ඔයාලට පේනවා පැහැදිලිවම හරේ කොටස ධන වෙනවා. අපිට ධන කියලා අමතක කරගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට දැම්මොත් ඔයාලට පේනවා ඍණ 3.5 කියන්නේ මෙතෙන්දී ඔයාලට පේනවා ධන මේක 3ට ඍණ 3.5 දැම්මොත් ඔයාලට පේනවා මෙතන ඍණ 3.5න් මේක අඩු වුණාට පස්සේ ඔයාලට පේනවා ඍණ 0.5යි. ඔයාලට මෙතන පේනවා ඍණ 8.5යි. එහෙනම් මෙතෙන් එන්නේ ඍණ උත්තරයක්. එතකොට මෙතනින් එන්නේ ඍණ උත්තරයක්. ඒතර මෙතන ඉස්සරහ තියෙන ඍණ ලකුණක්. එතකොට ඔයාලට පේනවා ඍණ 3 පාරක් වඩනවා කියන ඔයාලට පේනවා ආන්සර් එක ඍණ වෙනවා. එහෙනම් මෙතන උත්තරේ ඍණ කියලා ඔයාලට ලියාගන්න පුළුවන්. ඒක රවුම් කරගන්න මෙන්න මෙහෙම. ඊළඟට ඔයාලට චෙක් කරගන්න තියෙන්නේ ඍණ 3යි ධන 5යි අතර අගයක් වුණා. මෙතෙන්දී අපිට 0.5ක් අවශ්‍ය නැහැ. මේ දෙක අතර තියෙන නිසා ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම මේ දෙක අතර තියෙන අගයක් ගන්න. ඒතර මෙතන අපිට නිදහස් තියෙනවා කැමති අගයක් තෝරගන්න මේ දෙක අතර තියෙන. ඉතින් ඔයාලට බිඳුව ගන්නත් පුළුවන් කැමති අගයක් ගන්නත් පුළුවන්. මම මේකට බිඳුව ගන්නවා බිඳුව පහසු නිසා. එතකොට බලන්න පුළුවන් බිඳුව මෙතන දැම්මොත් යට ඔයාලට පේනවා කොහොමද ධන බිඳුව දැම්මත් ධන අනිවාර්යයෙන්ම ඉරටේ බලයක් නිසා. එහෙනම් උඩ ඔයාලට බලන්න ඕනේ x බිඳුව දැම්මොත් ඔයාලට පේනවා මෙතනදී මෙතෙන් ධන 3යි මෙතන ඍණ 5යි. එතකොට පේනවා ආන්සර් එක ධන කියලා. එහෙනම් ඔයා මේක මෙහෙම ලියා ගන්න. අපි ඊට පස්සේ ගන්නවා 5ට වඩා වැඩි එකක්. ඔන්න මෙතෙන් තමයි 0.5ක් අපි වැඩිපුර තෝරගන්නේ. එතකොට 5.5 තමයි හොඳම අගය. අපි මේකට 5.5 දැම්මොත් යට ධන කියලා අපිට මතකයි සහ දන්නවා. මෙතන 5.5 දෙමොත් ඔයාලට පේනවා මෙතනදී ධන සහ මෙතනදී ධන තමයි ලැබෙන්නේ. එතකොට අනිවාර්යයෙන් ඔයාලට පේනවා මේක මේ දෙකම ධන වෙද්දී මෙතන ඉස්සර ඍණක් තියෙන නිසා මේක ඍණ වෙනවා. එහෙනම් මේක මෙහෙම තමයි ලැබෙන්නේ. ඊට පස්සේ දැන් ඔයාට මෙතනදී දැන් ඍණ ධන කියලා නෙවිලා තියෙන්නේ.
ඔයා මතක තියාගන්න අනුක්‍රමණයක් ඍණ කියලා කියන්නේ ඔය දන්නවා අපි සලක පාඩමෙත් අපි මේවා කියලා දෙනවා අනුක්‍රමණක ඍණ කියන්නේ මෙන්න මේ අතර තමයි අනුක්‍රමක ඍණ කිව්වොත් අපිට ලැබෙන්නේ අනුක්‍රමණය ධන කිව්වොත් අපිට ලැබෙන්නේ කොහොමද ධන කිව්වොත් අපිට මෙන්න මේ අතර අනුක්‍රමණය ධන කියන්නේ මෙන්න මේ අතර ලැබෙනවා අනුක්‍රමණය ඍණ කියන්නේ මෙන්න මේ අතර ලැබෙනවා එහෙනම් ඍණ කියන වට පේනවා මෙතන අඩු අනුක්‍රමණය ඍණ කියන වට පේනවා මෙන්න මේ අතට ඔයා ගන්න ඕනේ එහෙනම් මම මෙන්න මේ අතට ලියනවා ධන කියන ඔයා දන්නවා මේක මෙන්න මේ අතට ලියවෙන්න ඕනේ එහෙනම් මම මෙතන මෙන්න මෙහෙම ලියනවා ධන ඒක හරි ඔයාලට පේනවා මෙතනදී මේක ධන නිසා අපි මේක මෙන්න මෙහෙම ලියා ගන්න ඕනේ ඍණ නිසා පහළට ලියා ගන්න ඕනේ මේ දෙකගේ අනිවාර්යයෙන්ම මේක මේ හැඩේ ලියනවා කියන අනිවාර්යයෙන් මේක අවමයක් වෙන්න ඕනේ මේ හැඩේ කියන අනිවාර්යයෙන් මේක උපරිමයක් වෙන්න ඕනේ එහෙනම් මත තියාගෙන මෙතනදී x සමාන ඍණ 3දී අවමගයක් ලැබෙන්න ඕනේ සහ 5දී උපරිමගයක් ලැබෙන්න ඕනේ අපි ඊට පස්සේ ගන්න ඕන ළමයිනේ මෙතනදී ඔයාට එන මෙන්න මේ x වල අගයන් අපි වට කියන්නේ ස්ථාවර අගයන් කියලානේ ඔයා ස්ථාවර අගයන් අරගෙන ඔයා fx ට ආදේශ කරගන්න ඕනේ fx ට ආදේශ කරලා ඔයා බලන්න ඕනේ එන අගයන් මොනවද කියලා ඒ කියන්නේ මෙන්න මේ අවමේ සහ උපරිමේ පවතින තැන ඔයාට හොයාගන්න පුළුවන් එහෙනම් අපි ආශි කරලා බලමු x සමාන ඍණ 3 අපි fx ආශි කරලා බලමු මම මෙන්න මේ කොටස තෝරගන්නවා එතකොට අපිට පුළුවන් fx වෙනුවට වට දාන්න පුළුවන් ඍණ 3 කියන ඉලක්කම එතකොට අපි මෙතන දාගත්තොත් ඍණ 3 f ඍණ 3 මම ගන්නෙ 9 වතාවක් ඔයාලට පේනවා මෙතන ඍණ 3 වර්ගය ඍණ 4 වතාවක් ඍණ 3 ඍණ 1 යට ඉන්නේ ඍණ 3 අපි දාන්නේ එතකොට ඍණ 3 වැඩි කිරීම ඍණ 3 මේකේ ඝණය ඊට සුළු කරලා බලන්න පුළුවන් මේක වට ලැබෙන අතර මෙතන 9 වතාවක් ඍණ 3 වර්ගයේ ධන 9යි 4 3 12යි ධන 12යි මෙතන ඍණ 1යි යට වෙන ඔයාට ඍණ 6ේ ඝණය ලැබෙන්නේ. කියන්නේ ඍණ 6 වැඩි කිරීම ඍණ 6 වැඩි කිරීම ඍණ 6 කියන එක තමයි අපිට ලැබෙන්නේ. නැත්නම් අපිට ලියන්න පුළුවන් මේක 36 වැඩි කිරීම 6 කියලා. ඊට පස්සේ අපිට සුළු කරගන්න පුළුවන් උඩ ඔයාලට පේනවා මෙතන 12යි එතකොට 12 9යි 21යි එතකොට මෙතන 20යි එන්නේ උඩ. එතන 20යි 9 වැඩි කිරීම 20 බෙදීම 36 වැඩි කිරීම 6 ඍණ මෙතෙන් එනවා. ඔයාලට මේක 3න් කපාගෙන පුළුවන් 3 වරක් 3යි 3 වරක් 2යි. මෙතන ඔයාලට කපන්න පුළුවන් 4 වරක් කපන්න පුළුවන් 4 වරක් 5යි. මෙතන ඔයාලට 4 වරක් කපන්න පුළුවන් 4 වරක් 9යි. ඊට පස්සේ ඔයාලට මෙතන ලැබෙනවා ආයේ මෙතන 3 වරක් 1යි 3 වරක් 3යි. එතකොට පේනවා මෙතන ඉන්නේ උත්තරේ ඍණ 5 බෙදීම 6යි ස්ථාවර අගය මෙතනින් එන්නේ. ස්ථාවර අගය ඒ කියන්නේ x සම ඍණ 3 දී ලැබෙන අගයට අදාළ y වල අගය ඍණ 5 බෙදීම 6යි. එහෙනම් අපි ඊට පස්සේ මෙන්න මේ අගයට අපි හොයාගමු. ඒ කියන්නේ 5ට අපි ස්ථාවර අගය 5 දාලා බලමු අපිට මොකක්ද එන්නේ කියලා. අපි එතකොට මේකේ ගන්න ඕනේ අපි f5 කියන එක්කෙනා මෙතන අපි ගත්තේ x සමානයි ඍණ 3 ඊට අපි x සමානයි 5 දා ගන්නවා මේකට f5 එතකොට වට බලන්න පුළුවන් 9 වතාවක් 5 වර්ගය ඍණ 4 වතාවක් 5 ඍණ 1 බෙදීම 5 ඍණ 3 ඝණය ඔයාලට මේක සුළු කරලා බලන්න පුළුවන්. එතකොට මේක 9 වතාවක් 5 වර්ගය 25යි. මෙතන 4ක් 5 ඍණ 20යි ඍණ 1යි බෙදීම 5න් 3ක් 2යි 2 ඝණය 8යි. මෙතන ඔයාලට පේනවා එතකොට 25න් 21ක් කියන්නේ 4යි. එහෙනම් 9 වැඩි කිරීම 4 බෙදීම 8 ඔයාලට පේනවා මෙතනදී 4ක් 1යි 4 වරක් 2යි උත්තරේ 9 බෙදීම 2යි. එහෙනම් f5 කියන්නේ 9 බෙදීම 2යි f ඍණ 3යි කියන්නේ ඍණ 5 බෙදීම 6යි. ඔයාලට මේක මෙහෙම ලියා ගන්න පුළුවන්. මෙන්න මේ ආපු අගය ඔයාලට මෙතන ලියා ගන්න පුළුවන් කොහොමද අපිට ඍණ 3ේදී x වල ඍණ 3ේදී අපිට ලැබුණේ y වල අගය x වල ඍණ 3ේදී y වල අගය ඍණ 5 බෙදීම 6 වලට ලැබුණේ ඔයාට ලැබුණු හැඩය තමයි එතනදී අවමයක්. එහෙනම් ඔයාලට මේක අවමයක් කියලා ලියා ගන්න පුළුවන්. අවමයක්.
එතකොට මෙතනදී වට ලැබුණේ x වලගේ 5යි. අපි මේක x සමාන 5 කියලා අපි ගත්තේ. එහෙනම් 5යි y වලගේ 9 බෙදීම 2යි. අපිට එතනදී ලැබුණේ ළමයිනේ වට පේන උපරිමයක් කියලා. එතකොට මේ හැඩේ උපරිමයක්. හරි. එහෙනම් අපි ස්ථාවරා කියන්න අදාළව අපි අරගෙන ඉවරයි. දැන් ගාන ඉතින් එහාට ඔයාලට මෙන්න මෙහෙම දෙයක් තමයි කරන්න තියෙන්නේ. මේ ගැන ගතට පස්සේ දැන් ඔයාට fx සහ f'(x) අපිට තිබ්බේ මෙන්න මේ fx කියන්නේ මෙන්න මෙයා f'(x) කියන්නේ මෙන්න මෙයා. දැන් ඔයාට තියෙන ඉතින් එහාට මෙන්න මේකේ ස්පර්ශෝන්මුඛ කියලා දෙයක් තියෙනවා අපිට හොයන්න. එතකොට ඔයා මේකේ හොයන්න ඕනේ සිරස් සහ තිරස් ස්පර්ශෝන්මුඛ. ඔයා මේකෙදී අපි බලමු සිරස් එක්කෙනා මුලින්ම කොහොමද හොයන්නේ කියලා. එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ඔයාට මම පහසු ක්‍රමයක් කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයා සිරස් ස්පර්ශෝන්මුඛ හොයනවා නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේ fx වල හරය තියෙනවනේ. හරය කියන්නේ මෙන්න මෙයානේ. එයාව සමාන කරනවා බිඳුවට. එතකොට පේනවා මෙතෙන්දී x වලගේ ඍණ 3 ඝණය තියෙන්නේ. එතකොට මේක බිඳු සමාන කරොත් ඔයාලට පේනවා මොකක්ද ලැබෙන්නේ ළමයිනේ? ඍණ 3 ඝණය කියන්නේ ඉතින් ඒකත් එතකොට අපි මෙතන ගමු. x වල ඍණ 3 ඝණය සමානයි බිඳුවයි. එතකොට ඔයාලට වෙන මෙතනදී x සමානයි 3යි කියලා වට පේනවා. මොකද ඝණය 3 එකයි. ඒතර x සමානයි 3යි. අපි මේකට තමයි සිරස් ස්පර්ශෝන්මුඛය කියලා කියන්නේ. සිරස් එක්කෙනා. එතකොට ඔයාලට මෙතන ඉනවා සිරස් එක්කෙනා x සමානයි 3යි. අපිට තිරස් එක්කෙනා හොයන්න නම් අපිට ලිමිට්ස් යවන්න ඕනේ. මම ඔයාලට කියලා දෙන්නම් ලිමිට්ස් දාලා මේක කොහොමද හදන්නේ කියලා. එහෙනම් අපි තිරස් ස්පර්ශෝන්මුඛ හොයන්න යනවා. අපිට fx තියෙන්නේ ඔයාලට fx කියලා තියෙන්නේ මෙන්න මෙහෙම fx සමානයි 9 වතාවක් x වර්ගය ඍණ 4x ඍණ 1 බෙදීම x ඍණ 3 ඝණය. හරි. මම ඔයාලට කියලා දෙන්නම් තිරස් ස්පර්ශෝන්මුඛ මේකේ හොයන්න කොහොමද කියලා. ඒකටත් මම බොහොම පහසු ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් මේකේ ලිමිට්ස් දාලා මේ ගාන හොයද්දී ඔයාට මේකේ තිරස් ස්පර්ශෝන්මුඛ හොයන්න නම් ඔයා මේකේ xy යවන්න ඕනේ අනන්තයට. අනන්තයට යවන්න ඕනේ ඔයා. එතකොට දැන් ඔයා සමහර බලන්නේදී මං ලිමිට්ස් ගණන් දන්නේ නැහැ. මට බැහැනේ මේක අනන්තයට දාලා හදාගන්න. නෑ මම පහසු ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයාට ලිමිට්ස් ගානක අනන්තයට යවන්න තිබ්බොත් අපිට මේක අනන්තයට යවන්න තියෙන්නේ. ඔයා කරන්න ඕනේ හරයෙන් වැඩිම බලය එළියට ගන්න. ලවයෙන් වැඩිම බලය එළියට ගන්න ඒන උත්තරේට ලිමිට් x වෙනුවට ලිමිට් වල අනන්තය ආශි කරලා එන උත්තරේ ගන්න. එහෙනම් ඔයා මේකේ පේනවා හරේ ලොකුම් බලය ගත්තොත් ඔයාලට පේනවා x වල ඝණය. මොකද මෙතන ඝණයක් තියෙනවනේ. ඔයාලට පේනවා ලවයේ ලොකුම් බලය x වල වර්ගය. එහෙනම් අපි මේක ඊට පස්සේ ලිමිට්ස් දා ගන්නවා අපිට මේකේ තිරස් ස්පර්ශෝන්මුඛ හොයන්න ඕන නිසා. එහෙනම් ලිමිට් x යනවා අනන්තයට. එතකොට fx ඉන්නවා මෙතනත් ඔයා දා ගන්න ඕනේ ලිමිට්ස් x යවනවා අනන්තයට. ඒකට මෙතන ඉන්නවා 9 වතාවක් x වර්ගය ඍණ 4x ඍණ 1 බෙදීම x ඍණ 3 ඝණය. මම හිතුවා කිව්වා ලිමිට් ගානක් අනන්තයට යවද්දී ලොකුම බලය ඉල්ල ගන්න. එහෙනම් ඒ කතාවට අනුව අපිට වෙනවා මෙතන ලිමිට් x යවනවා අනන්තයට. මෙතන ලොකුම බලය වලට පේනවා x වර්ගය. මම x වර්ගය ගත එළියට ලවයෙන් x වර්ගය ගත්තාම මට පේනවා මෙතන 1 ඍණ 4 බෙදීම x ඍණ 1 x වර්ගය. ඔයාලට පේනවා හරයෙන් ලොකුම බලය x එළියට ගත්තොත් එයා x ඝණය වෙලා එළියට පනින්නේ. මොකද මේ එළියෙන් ඝණයක් තියෙන නිසා. එහෙනම් x ඝණය කියලා තමයි එළියට එන්නේ. ඔයා මේකේ x තමයි මේ වරහන් ඇතුලෙන් ගත්තේ. එහෙනම් 1 ඍණ 3 බෙදීම x වල ඝණය. හරි. දැන් ඔයාලට පේනවා මේකෙදී x කෙනෙක් ඉතුරු වෙනවා නේද? වර්ගයට ඝණය මෙයා කවල 1x කෙනෙක් ඉතුරු වෙනවා. දැන් අපිට පුළුවන් මේකේ ලිමිට් ආදේශ කරගන්න x වෙනුවට අනන්තය දාගන්න. එහෙනම් අපි දාලා බලමු. 9 වතාවක් ඔන්න අපි දැන් ලිමිට් ආදේශ කරන ලිමිට් අයින් වෙනවා. එතකොට 1 ඍණ 4 බෙදීම අනන්තය ඍණ 1ට අනන්තයේ වර්ගය බෙදීම x වෙනුවට ඔය අනන්තය දාගන්නවා. එතකොට 1 ඍණ 3 බෙදීම අනන්තය මේකේ ඝණය.
දැන් ඉතින් ඔයාලට මේකේ උත්තරේ ගන්න තියෙන්නේ. එතකොට ඔයාලට උත්තරේ ගන්න පුළුවන් මෙතෙන්දී 9 වතාවක්. ඔයාලට පේනවා මෙතෙන්දී 4 බෙදීම අනන්තය කියන්නේ බිඳුවයි. එතකොට 4 කියන පොඩි සංඛ්‍යාව මෙතන බිලියන ත්‍රිලියන ගණනකටත් වඩා ලොකුයිනේ අනන්තය කියන එක නේ. අපිට අනන්තයට තාම ගණිතය අපි අර්ථයකුත් දීලා නැහැනේ. ඒ කියන්නේ සීමාවක්. එහෙනම් ඔයාලට පේනවා මේක 4 ඔයාලට පේනවා 10න් බෙදුවොත් 0.4යි. 4 10න් බෙදුවොත් 0.004යි. එහෙනම් ඔයාලට පේනවා ඒ කියන්නේ බෙදනාගේ ලොකු වෙන්න මේක තාම පුංචි වෙනවා. එහෙනම් මේ ලෝකයේ ලොකුම සංඛ්‍යාවෙන් බෙදුනොත් අපිට ලැබෙන පුළුවන් අඩුම සංඛ්‍යාව ලැබෙනවා. ඒ කියන්නේ බිඳුවයි. එහෙනම් මෙතනදී අපිට ලැබෙනවා එකරින බිඳුවයි. ඉතින් අනන්තය වර්ගයේදී අනන්තය වගේම තමයි නේද? අනන්තය දන්නේ නැති අනන්තය වර්ගය දන්නෙත් නැහැ නේ. තාම විශාලයිනේ. ඒතකොට ඉතින් එතනත් බිඳු තමයි නේද? එක බෙදීම අනන්තය වර්ගයේදී අනන්තය වගේම තමයි. එතකොට මේකත් බිඳුවයි. යටවට පේනවා අනන්තයක් තියෙනවා මෙතන. මෙතනට පේනවා ඉතින් තුන බෙදීම අනන්තය කියන්නේත් එතකොට බිඳුවම තමයි. එතකොට පේනවා මෙතනදී එක ඍණ බිඳුවේ ගණේ. ඊළඟට ලැබෙනවා මෙතනදී 9 වතාවක්. උඩින් ඔයාලට පේනවා 1යි ලැබෙන්නේ. 1යි. යටින් පේනවා අනන්තය වතාවක් 2. ගණන් කියන්නේ එකමනේ. එතකොට එකම තමයි. එහෙනම් ආයමත් සැරයක් 9 අනන්තයෙන් බෙදුනොත් ඔයාලට පේනවා උත්තරේ බිඳුවයි. එහෙනම් මෙන්න අපිට තිරස් ස්පර්ශෝන්මුඛය ආවා බිඳුව කියලා. එහෙනම් ඔයා තිරස් එක්කිනෙක හොයාගන්නේ කොහොමද? ආයිත් මතක් කරොත් ලිමිට්ස් එක දාගන්න ඕනේ. ලිමිට් දාගන්න ඕනේ ඔයා x වල වැඩිම බලය ඉර ගන්න ඕනේ හරියෙන් සහ ලවයෙන්. එතකොට මේ වෙලාවේ x වල වැඩිම බලය උනේ x ගණය. මේකේ ලවි ලොකුම බලය උනේ x වර්ගයේ යනුව අපිට මේතර ගන්න හදාගන්න පුළුවන් වුණා. එතන ලිමිට් ගානක අනන්තය යවනවා කියන්නේ මම කියලා දුන්නා. ඔයා වැඩිම බලය තමයි එළියට ගන්න ඕනේ. අනන්ත ගානකදී. හරිම පහසු ක්‍රමයක්. එහෙනම් ඔයාට මේකේ තිරස් එක්කෙනා බිඳුව කියලා ලැබෙනවා. හරි. දැන් අපිට ලැබුණු ඩේටා ටිකක් බලමු. දැන් අපි graph එක උන අඳින්නයි හදන්නේ. අපිට මතකයි මෙතනදී අපිට තිබ්බේ fx කියන්නේ මේක f' x කියන්නේ මේක යනුව අපිට සවරා කියන්නේ මෙන්න මේවා ලැබුණා. සහ මේකට අපි තිරස් ස්පර්ශෝන්මුඛ අපි එහා පැත්තේ ලියාගමු. තිරස් එක්කන x සමාන 3යි. මේකට අපි කිව්වේ තිරස් ස්පර්ශෝන්මුඛ අපි හෙව්වා සිරස් එක්කන අපිට ආවේ මට මතක ඇති අපිට ආවේ 3. මේ තියෙන සිරස් එක්කන අපිට ආවේ 3. එහෙනම් තිරස් එක්කන සහ සිරස් එක්කන අපි දෙකම දන්නවා. ඒතකොට මේක x සමානයි 3යි. ඔයා ඉස්සවරගෙන මේක ලියා ගන්න. ඉස්සවරගෙන අපිට ආවේ ඉස්සවරගෙන දලව අපිට ආවේ මෙන්න මේ අගයන් ටික ඍණ 3යි ඍණ 5 පිටමදී අවමයක් සහ මෙන්න මේකෙදී උපරිමයක් ආවේ. හරි අපි ඒක එහා පැත්තේ ලියාගමු. ඍණ 3යි ඍණ 5 බෙදීම 6යි. ඍණ 3යි ඍණ 5 බෙදීම 6යිදී අපිට ආවේ අවමයක්. ඒ වගේම ඊළඟ එක්කෙනා x වල 5ේදී y වල 9 බෙදීම වලට ආවේ උපරිමයක්. හරි. දැන් ළමෙන් අපි ලෑස්ති ප්‍රස්ථාරය අඳින්න. අපිට ප්‍රස්ථාරය අඳින්න ඕන සියලුම දත්ත මේ විදිහ අපි ළඟ තියෙනවා. අපිට ඕනේ සිරස් ස්පර්ශෝන්මුඛ තිරස් ස්පර්ශෝන්මුඛ මෙන්න මේ අගයන් ටික. හරි. අපි බලමු දැන් මේකේදී graph එක අඳින්නේ කොහොමද කියලා. ඔයා මුලින්ම කරන්න ඕනේ මොකද්ද graph එකේ? ඔයා මෙන්න මෙහෙම අක්ෂ දෙක ගහ ගන්න ඕනේ. xy අක්ෂ දෙක මෙහෙම ගහ ගන්න ඕනේ. ඔයා මුලින්ම එතකොට කරන දත්තේ තමයි මෙන්න මේ ස්පර්ශෝන්මුඛ කියන කෙනා. ඒ කියන්නේ සිරස් එක්කෙනා සහ තිරස් එක්කෙනා. එහෙනම් අපිට ලැබිලා තියෙන්නේ සිරස් ස්පර්ශෝන්මුඛයේ 3යි. එහෙනම් x සමානයි 3යි. එහෙනම් x සමාන 3යි කියනවා දන්නා මෙන්න මේ වගේ තැනක් අපි තෝරගත්තොත් 3ට අපි ඒක වෙනුවෙන් මේ ස්පර්ශෝන්මුඛයක් මාක් කරද්දි මේකෙදී කඩේරයක් ගහන්න ඔයා. මෙන්න මේ 3 ලක්ක මරා කඩේරක් ඔයා ගහන්න මෙන්න මේ විදියට. හරි. අපි සිරස් එක්කෙනා මාක් කරලා ඉවරයි. දැන් අපි තිරස් එක්කෙනා මාක් කරමු. ඔන්න බිඳුව ඇවිල්ලා තියෙන්නේ. එතකොට බිඳුව මේක මාක් කරන්නේ කොහොමද? තිරස්. එතකොට සිරස් කියන්නේ මේ අතට නම් ඔයාලට පේනවා තිරස් කියන්නේ මෙන්න මේ අතට. තිරස් අතට. එතකොට දැන් ඔයාලට තියෙන බිඳුවනේ මේ y වලගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි හිතමුකෝ මෙහෙම.
ඔයාට තිරස් ස්පර්ශමුඛයක් හෙව්වට පස්සේ ඔයාට ආවේ 2. 2 නම් ඔයා මාක් කරන්න මෙන්න මෙතන 2 කියලා ලිව්වා. වදනා ස්පර්ශමුඛයේදී අපි කඩිරක් ගහනවා. ඒක දෙකෙන් කඩිරක් ගහගත්තා. එහෙනම් මෙතනදී ඔයාලට බිඳුව තියෙන්නේ. එහෙනම් ඔයා බිඳුවෙන් කඩිරක් ගහගන්න. මෙන්න මේ විදිහට. අගේ බිඳුව අපි මෙහෙම කඩිරක් ගහ ගන්නවා. අනේ චුට්ටක් උඩින් ගහගත්තා. මොකද දැන් අපිට අඳුර ගන්න බැරි නිසා. මේ අක්ෂරය මතම තමයි අඳින්න ඕනේ. ඉතින් පේන්නේ නැහනේ ඒක උඩ ඇන්දොත් එහෙම. සමම මෙහෙම ලියාගත්තා. ඔන්න අපි මේ වෙද්දි ගානේ සිරස් සහ තිරස් ස්පර්ශමුඛ මාක් කරගෙන ඉවරයි. අපි ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඔය ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේ ලැබුණු ස්ථාවරගෙන දාලව මෙන්න මේ ලැබුණු අගයන් ටික මේකේ මාක් කරගන්න එක. ඒතර බලන්න පුළුවන් මෙන්න මෙහෙම. x වල ඍණ 3 දී y වල ඍණ 5 බෙදීම 6යි. ඒතර x වල ඍණ 3 කියන ආසන වශයෙන් මෙන්න මේ වගේ තැනක් නේද? සමාන දුරින් තියෙන්න එපයි. ඍණ 5 බෙදීම කියන ආසන වශයෙන් වඩ පේනවා නිකන් දශම ගානක් වගේ ඉන්නේ. එකට ආසන්නයිනේ. අපි මෙන්න මේ හරි මාක් කරගමු. අපි මේක ඍණ 5 බෙදීම කියලා මාක් කරමු. ඔය දන්නවා y වල ඍණ 5 බෙදීම 6යි. එතකොට මේ දෙක හම්බෙන්නේ මෙන්න මෙතන. මෙතන ළමයි තියෙන්නේ අවමයක්. ඔයා චූටි අවමයක් අඳගන්න මෙතන. චූටි අවමයක් අඳගන්න මෙන්න මෙහෙම. හරි. ඊට පස්සේ මෙන්න මෙයාගේ මාක් වෙන්න ඕනේ. ඔයාලට පේනවා x වල 5යි y වල 9 බෙදීම 2යි. ඉතින් 5 කියන ඔයාලට පේනවා මේකෙන් මෙහාට නේද? 5 මෙතන වෙන්න ඕනේ. y වලගේ 9 බෙදීම 2යි. ඉතින් ඔයාලට පේනවා මේ ධන පැත්තෙන් ඕනේ. ආසන වශයෙන් අපි හිතමුකෝ 4ක්නේ. මේ හරිය නේද? චුට්ටක් උඩින් එන්න ඕනේ. කමන්නේ අපි මේ හරිය ගමු. x වල 9 බෙදීම 2යි. එතකොට ඔයාලට පේනවා මෙතනදී ඔයාලට ලැබෙන්න ඕනේ මෙන්න මෙතන හම්බෙන්නේ මෙන්න මෙතන කියලා අපි ගමු. ඉතින් මම ඒක ඩිලීට් කරගන්න මම ඒක ටිකක් එහයින් ගන්නම්. මෙන්න මෙයාගේ අපි ගමු පොඩ්ඩක් එහයින් ගමුකෝ. මම පොඩ්ඩක් මෙහා පැත්තෙන් ගන්නවා. මෙන්න මේ හරිය. x වල 9 බෙදීම 2. මොකද මේ පරතරයේ සමාන වෙන ආසන වශයෙන් හරි. ඒක චුට්ටක් එහයින් මම ගත්තා. ඔයාලට එතකොට මේක දාන්න පුළුවන් මෙන්න මේක සහ මේක මම ඉවත් කරගත්තා. දැන් අපිට පුළුවන් අලුතින් මේක ඩිසයින් කරන්න මෙන්න මෙහෙම. ඒතර මේ දෙන හැමදේම මෙන්න මෙතන x වල 5යි y වල 9 බෙදීම 2යි. එතන තියෙන උපරිමයක්. එහෙනම් ඔයා මෙතන පොඩි උපරිමයක් මාක් කරගන්න. පොඩි උපරිමයක් මාක් කරගන්න ඔයා. අපි මෙතන චොටි උපරිමයක් මාක් කරගත්තා. මෙතන අවමයක් මාක් කරගත්තේ. දැන් ඔයාලට පුළුවන් මේකේ graph එක අඳින්න. ඔයා කරනවා මෙන්න මෙහෙම දෙයක්. තව දෙයක් තියෙනවා ඔයාලට. ඔයා මේකෙදී මෙන්න මේ සිරස් ස්පර්ශමුඛය තියෙනවනේ. ඔයා මේකට අදාළව මෙන්න මේ පොඩි වැඩක් කරන්න ඕනේ. මෙන්න මේ අගයට දෙපැත්තේ තියෙන සීමා දෙකේ දශමයක් අඩුවෙන් සහ දශමයක් වැඩියෙන් ඔයා බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. මම කියලා දෙන්නම් ඔයාලට. දැන් මෙතන තියෙන x 3නේ. x 3න් ඔයා ගන්න මෙන්න මෙහෙම x සමානයි 3.1 ගන්න. ඒ කියන්නේ දශම ස්ථානයක් වැඩියෙන් ගත්තා. අපි මේක කරන්නේ සිරස් ස්පර්ශමුඛ වලට. තිරස් ඒවට ගන්නෑ අපි. සිරස් ඒවා දෙන්නෙක් આવොත් දෙකටම දශමයක් අඩුවෙන් දශමයක් වැඩියෙන් චෙක් කරගන්නවා. මෙතනදී අපි කරන්නේ දශම ස්ථානයක් වැඩියෙන් මුලින් චෙක් කරගමු. අඩුවෙන් ගත්තා ප්‍රශ්න නැහැ මුලින්ම. ඒතර බලන්න ඕනේ මොකද්ද මෙතනදී? මෙන්න මේන අගය ඔයා fx ආදේශ කරලා බලන්න ඕනේ මේක ධනද ඍණද කියලා විතරයි අපි. එහෙනම් අපි බලමු මේක ආශය කරලා ධනද ඍණද කියලා. අපි අසනව බලමු. ඔයාලට පේනවා මෙතනදී x වෙනුවට 3.1 දැම්මොත් ආසනවට පේනවා මෙතන නිකන් 9ක් වගේ එනවා. මෙතන ඍණ 12යි, ඒතර ඍණ 13යි. ඔයාලට පේනවා උඩ ඍණ වෙනවා. f1 තමයි ආශය කරන්නේ මෙයාගේ. ඒකම තියාගන්න. ඍණ එතකොට මෙතන ඍණ 13යි, මෙතන 9යි. ඔයාලට පේනවා උඩ ඍණාගයක් ලැබෙන්නේ. යටවට පේනවා 3.1 කියලා කියන්නේ මෙතන දැම්මොත් 3.1 ඍණ 3යි කියන්නේ ඔයාලට පේනවා අනිවාර්යෙන් ධනාගයක්. එහෙනම් උඩ ඉන්නේ ඍණාගයක් නිසා ඍණාගයක් ධන එකෙන් බෙදුනොත් ඔයාලට පේනවා ආන්සර් එක ඍණයි. එහෙනම් අපි මේකේ කෙලින්ම මාක් කරගන්නවා. ඍණාවොත් ඍණානන්තේ ධනාවොත් ධනානන්තේ. එනවා මෙතන ඍණානන්තේ කියලා මාක් කරගන්න. අපි ඊට පස්සේ බලනවා මේක අපි වැටක් කියලා කියමු. මේ 3 කියන එක නා. එහෙනම් 3න් අපි මෙහෙ පැත්තේ බැලුවා. මේ වැටෙන් මේ පැත්ත බලන්න ඕනේ. එහෙනම් මේකට වඩා දශම ස්ථානයක් අඩුවෙන් කියලා මම කිව්වේ. එහෙනම් දශම ස්ථානයක් අඩුවෙන් ගත්තොත් ඔයා මේ කීරත්ම 0.5ක් කියම තොරන්න යන්න එපා. ගාන වර්ධිනවා. ඊට වඩා වැඩිව ගන්න යන්න එපා. සේෆ් මගේ තමයි 0.1 චෙක් කරගන්න එක. ඒ කියන්නේ තාම ආසනගේ අපි චෙක් කරගන්න එක තාම නිවර්තතාවයෙන් වැඩි. එතකොට ඔයාලට මේක දශම ස්ථානයක් අඩුවෙන් ගත්තොත් ඔයාලට පුළුවන් මේක ගන්න x සමානයි 2.9. මෙන්න දශම ස්ථානයක් අඩු පැත්ත. ඔයා ඒකත් දාගන්න ඕනේ. මෙන්න මෙයාට ගිහිල්ලා fx තමයි මේක අපි ආශය කරගන්නේ.
2.9 මේක දැම්මොත් ඔයාලට පේනවා ඉතින් 2.9 වර්ගින ආසන වශයෙන් නිකන් 9කට ආසන්නයි 8.9 ගානක 9ට ආසන්නයි. ඔයාලට පේනවා මෙතනදී ඒකත් ඍණ 12ට ආසන්නයි. එතකොට මෙතන ඒත් ඔයාලට පේනවා මෙතන ඍණ ලැබෙන්නේ උඩින් ලැබෙන්නේ ඍණ. 2.9 මෙයාට දැම්මොත් ඔයාලට පේනවා මෙතනදී ඍණාගයක් ලැබෙන්නේ. මොකද ඍණ කෙනෙක්ගේ ගණයත් ඍණාගයක්මයි. එහෙනම් ඔයාලට පේනවා මෙතනදී මෙතනත් ඍණ ඒ කියන්නේ ෆයිනල් ආන්සර් එක ධන වෙන්න ඕනේ. fx එන ධන වෙන්න ඕනේ. මේක ධනානන්තය කියලා මාකර ගන්නවා. උත්තර ලැබෙන්නේ ධන ධනාන්තය. ඍණං ආංශයක ආවේ ඍණානන්තය. හරි. ඔන්න මේ වැඩේත් හරි. ඔයා මෙන්න මෙහෙම දෙයක් කරගන්න ඕනේ. දැන් ඔයා 3.1 දැම්මට පස්සේ ඔයාට ආවේ ඍණානන්තයනේ. 3.1 කියන්නේ මෙන්න මේ වැටේ මෙහි අත පැත්තනේ. දකුණු අත පැත්ත මගේ. එතකොට ඍණානන්තය කියන්නේ ඔයා මෙන්න මෙහෙම යටින් පොඩ්ඩක් මාක් කරගන්න. ඍණ කියන්නේ පහළනේ. මෙහෙ මාක් කරගන්න. මේ වැටෙන් මෙහි අත පැත්ත. හරි. ඊට පස්සේ ඔයාට ආවේ 2.9 කියන්නේ මෙන්න මේ වැටෙන් මේ පැත්ත. ඒකේ ඔයාට ආවේ ධනානන්තය. එහෙනම් ඔයා මේක මාක් කරගන්න ධන පැත්ත කියන්නේ මෙහෙ. කෙලවරේම අපි මාක් කරගන්න මෙන්න මෙහෙම. ඒකෙත් අපිට මේක ඍණාවන අපි අදලා මාක් කරගන්නවා. ඍණ සහ ධන. හරි. දැන් ඔයා කරන්න ඕනේ මේක අදාළ ලක්ෂණ වල යා කරගන්න පුළුවන්. ඒකට ඔයාලට පේනවා මේක වැටක් වගේ කියලා අපි හිතුවොත් මේකේ මෙහෙ පැත්ත වලට පේනවා මේක ගානට කනෙක්ට් කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ මේක දැන් ඔයාලට පේනවා මේක මේ අතරනේ තියෙන්නේ උපරිමයක් නේ මේක. ඒතර උපරිමයක් වෙන්නේ මෙහෙන් පහළට එන එකනේ. ඒ පහළට එන එක නා ගානට මේත් එක්ක සිට වෙලා ගානට මේ ගානට එක ලයින් එක අපිට දැකන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේක උපරිම නිසා මේක මෙහෙම ගිහිල්ලා මෙන්න මේ වැටේ වදිනවා. ඉතින් මේ වැටෙන් එහාට යන්න බෑ. මොකද මේක තව ලක්ෂයක් තිබ්බනම් මෙයාට යන්න තිබ්බා මේ වගේ එකක් ආවම ඉතින් තනියෙන් මෙයා යන නිසා මෙයා මේ වැට දිගේ මෙහෙම යනවා. මෙන්න මෙයා ඔයාලට පේනවා ගානට මේක මාක් කර ගන්න ඕනේ මෙහෙන් මෙහෙට. මොකද මේක අවමයක් නිසා ඔයාලට පේනවා මේ අවමයේ මෙහෙට උඩට යන්න ඕනේ. ඒකට උඩට යද්දි ඔයාලට බලන්න පුළුවන් මේ මෙහෙට වැඩි වෙද්දි මේ දිග යන්න ඕනේ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා අපිට. මොකද්ද ප්‍රශ්නේ? දැන් මේක ඍණ පැත්තේ තියෙන මේක ධන පැත්තේ තියෙන්නේ. ඔයා අන්න එහෙම ධන පැත්තේ සහ ඍණ පැත්තේ මාරුනොත් ග්‍රාෆ් එකක් ඔයා අනිවාර්යයෙන්ම x බිඳුව දාලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ x වල බිඳුව වෙද්දි y වල මොකද්ද වෙන්නේ? අපි ඒක මෙතන දැම්මොත් මට බලා ගන්න ඕනේ මෙතනදී මේ x සමානයි බිඳුව වෙද්දි y ට මොකද්ද වෙන්නේ? y වලගේ කීයද කියලා බලන්න. නැත්නම් අපි නිකන් මේක මෙහෙම අඳින්න පුළුවන්. අපි දන්නේ නැහැ කොහොමද කියලා. නැත්නම් කෙනෙකුට මෙහෙම අඳින්න පුළුවන්. මෙහෙම අපි යන්නේ නිසා අපි තෝරගෙන හදන්නේ x වල බිඳුව වෙද්දි y වලගේ කීයද කියලා. එහෙනම් ඔයා මේකට x සමානයි බිඳුව දැම්මොත් ඔයාලට පේනවා උඩ මෙතන බිඳුවයි මෙතන බිඳුවයි fx ආචි කරන්න ඕන ඔයා. උඩ එන්නේ ඍණ 1යි. එතකොට ඍණ 9යි උඩ. යට x බිඳුව දැම්මොත් ඔයාලට පේනවා ඍණ 3ේ ඝනය එන්නේ. එතකොට ඔයාලට පේනවා ඍණ 27යි. එතකොට උඩ ඍණ 9යි. ඔයාලට පේනවා ධනාගයක් එන්නේ. එතකොට ධන 9 බෙදීම 27 වගේ එකක් ඔයාලට ලැබෙන්නේ. එතකොට ආසන වශයෙන් 1 යට 3යි. එහෙනම් අපිට මෙන්න මේ වගේ අගයක් අපි ගත්තොත් මෙන්න මේ වගේ අගයක් 1 යට 3ක් මම ගත්තේ. ඔයා දැක්කා උඩ ආවේ 9 යට ආවේ 27. එතකොට ධන 1 යට 3 තමයි ආවේ. එහෙනම් අන්න ඔයාලට පේනවා x සමානයේ 0.9 y වලගේ මෙතනින් යන්න ඕනේ. එහෙනම් අපිට දැන් පුළුවන් බයිනතෝ මේක යා කරගන්න. මෙන්න මේක හරහා යන්න ඕනේ නා. මේවා ගානට කනෙක්ට් වෙනවා. දැන් ඔයා මේක වැරදි දෙන්නොත් කනෙක්ට් වෙන්නේ නැහැ. සුපුරුදු පරිදි මේක කොහොමද වෙන්නේ උනේ? මේක මෙහෙම යනවා ගිහිල්ලා උන්නේ වැටේ හැප්පෙනවා. වැටේ හැප්පෙන නිසා මෙයා මේක දිගේ යනවා. වැට දිගේ යනවා. ඔයා හරියට මේ ගානට කනෙක්ට් වෙනවා. එහෙනම් ඔන්න අපි මේකේ f'(x) අදාළව fx අදාළව අපි මේක ඔන්න graph එක අපි අඳලා තියෙන fx වල graph එක අපි අඳලා තියෙන්නේ. හරි. ගානේ අපිට තව කොටසක් කියනවා බලන්න. ගානේ අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. ඊට පස්සේ කියනවා දලසටහනක් අඳින්න. ඊට පස්සේ ඔයාලට f'(x) කියලා යමක් දීලා ඔයාලට කියනවා ප්‍රස්ථාරයේ නදිවර්තන ලක්ෂවල කණ්ඩායමක හොයන්න කියලා. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. අපි f'(x) ලියාගමු. f'(x) අපි ලියාගන්නේ. f'(x) සමානයි 18 වතාවක් ඔයාලට බව දීලා තියෙනවා මෙතනදී x වර්ග ඍණ 33 බෙදීම x ඍණ 3 පස්වෙනි බලය. දැන් ඔයාට මේකේ නතිවර්තන ලක්ෂවල කණ්ඩායමක හොයන්න කියන්නේ. එහෙනම් ඔයා කරන්න ඕනේ මෙන්න මෙහෙම වැඩක්. මේකෙත් කලින් විදිහටම අර ස්ථාවරයන් කිව්වා වගේම ඔයා මෙතනදී මේක බිඳුවට සමාන කරන්න. එහෙනම් අපි කියමු මෙන්න මෙහෙම ස්ථාවර අගයන් පැවතීමට
පැවතීමට f double dash x සමානයි බිඳුව විය යුතුයි නැත්නම් ලක්ෂ පවතින්න. එහෙනම් මම මේක බිඳුව දාගත්තොත් මෙතෙන්ට බිඳුවයි 18 වතාවක් x වර්ග ඍණ 33 බෙදීම x ඍණ 3 පස්වෙනි බලය. එනකොට මේක බිඳුව සමාන කරලා මෙයා මෙහෙට කරගත්තොත් උඩට පේනවා බිඳුවයි කිවත් වෙනවා. මේ කොටස බිඳුව 18 වෙනවා එකත් බිඳුව ඉවත් වෙනකොට උඩට පේනවා උඩ වරහන තමයි හැමතිස්සෙම බිඳුවට සමාන වෙන්නේ. එහෙනම් x වර්ග ඍණ 33 සමානයි බිඳුවයි. එහෙනම් ඔයාලට මෙතන පේනවා x ලා ගයන් දෙකක් වට ගන්න පුළුවන්. එහෙනම් x වර්ගය සමානයි 33 නම් ඔයාලට පේනවා මේක මූල 33යි ධන හෝරින x සමානයි ධන හෝරින මූල 33යි. x ලා ගයන් දෙක. මේ අගයන් දෙක අරගෙන දැන් ඔයාලට තියෙන ආයෙමත් වගුවක් ගහන්න ඩබල් ඩෑෂ් එක දාලව. අපි ඒකෙදි මෙන්න මෙහෙම පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරනවා. දැන් ඔයාලට පේනවා මෙතන x වල අගයන් දෙක එන්නේ x සමානයි ඍණ මූල 33යි සහ x සමානයි ධන මූල 33යි. ඔය දැන්ට අපි ඔයාලට මම කලින් කිව්ව රෙස්සවරගෙන අපි වගුවක් ගැහුවේ. එතකොට ඔයා මේකේ වගුවක් ගහන්න කලින් විදිහටම අර ඩෑෂ් එක ගහපු විදිහටම ඩෑෂ් එක ගහපු විදිහටම මෙතනදී අගයන් දෙකක් ලැබිලා තියෙන්නේ. අපි මේකෙදි කරන්න ඕනේ මේ අගයට අරගෙන ඊට පස්සේ ඔයාට ආවනේ අර සිරස් ස්පර්ශ මුඛ කියලා එකක් ආවනේ. මෙන්න මෙතනදී අපිට ආවේ. මෙන්න මේ සිරස් එක්කන ආවේ. ඔයා ඩබල් ඩෑෂ් එන අගයන් වල දෙක හෝ අදාළ ඒ ප්‍රමාණය අරගෙන ඒකට එකතු කරගන්න මෙන්න මේ සිරස් එක්කන ආවත්. ඒ කියන්නේ එකක් තව අගයකට එකතු කරගන්න. එතකොට ඔයාට මෙතන 3 ලැබෙන්න ඕනේ. එහෙනම් එතන තව 3 කියලා ලැබෙන්නත් ඕනේ. මම ඔයාලට මේක බොහොම පහසුවෙන් හදන්න කියලා දෙන්නේ. x සමාන 3යි. ඔයාලට මතකයි අපි ඉස්සරගෙන අපි ආරෝහණ පිට ලියා ගන්න අපේ පහසුව උදෙසා. එහෙනම් ඔයාලට x සමාන ලියන්න පුළුවන් මේක ඍණ මූල 33යි ඍණාගේ මුලින්ම චුටි මේක කෙනා ඊට පස්සේ යගේ ඔයාලට පේනවා මේක 3 ඉලක්කම ලැබෙන ඊට පස්සේ මූල 33 ලැබෙන්න ඕනේ. දැන් ඔයාලට පුළුවන් මෙන්න අගයන් 3ක් තියෙනවට වගුව ගහ ගන්න පුළුවන්. කලින් වගේම අපි වගුව ගහමු. අපි වගුව ගහලා බලමු මේකෙදි කොහොමද එන්නේ කියලා. ඔතනවා මෙතනදී අගයන් 3 නම් කොලම්ස් කීයද ළමයිනේ? 4ක් එන්න ඕනේ. මම කලින් කිව්වා ඒක අගයන් ගන්න කොලම් එකක් වැඩිපුර එන්න ඕනේ. අපි මෙතන වගුව ගහගමු. අගයන් 3යි කොලම්ස් 4යි. එතකොට මගේ වැඩිපුර මේ පැත්තේ කෙනෙක් එනවා 3යි 4යි වැඩිපුර මේ පැත්තේ කෙනෙක් එනවා. මේක ගහ ගන්නවා. ඔයා මෙතන ලියන්නේ මොකද්ද? f double dash x ලකුණ. මෙතන ළමයිනේ තව රෝ එකක් මෙතෙන්දී ඇඩ් වෙනවා. ඒකට අපි කියනවා අවකල්‍යතාවය කියලා. ඊට අපි කියන්නේ අවකල්‍යතාවය. අවකල්‍යතාවය. අවකල්‍යතාවයේ සහ f double dash x ලකුණ. ඔන්න ඔයාලට අගයන් 3ක් තියෙන්නේ. මම ඔයාලට කියලා දුන්න මේක ලියන විදිය. පළවෙනි කොලම් එකේ අග දෙවෙනි එකේ මුල. එහෙනම් චෝටි මගෙන් පටන් ගත්තා. ඍණ මූල 33යි. මෙහෙම එක දෙපාරක් ලියවෙන්න ඕනේ. ඍණ මූල 33. ඊට පස්සේ ආගේ 3 ඉලක්කම ඊළඟ දෙවෙනි කොලම් එකේ මෙන්න මෙතන මේකේ අග සහ මේකේ මුල ලියවෙන්න ඕනේ මොහොම. ඊළඟ නම් එකගේ දෙපාරක් අපි ලියන්නේ මූල 33 මෙතෙන්ට මෙන්න මේ විදිහට එන්න ඕනේ. මූල 33 මූල 33. ඊට පස්සේ අපි අඩු ලකුණු දාන්න ඕනේ. ඔතන මෙතන අඩු ලකුණු 1යි මෙතන අඩු ලකුණු 2යි මෙතන අඩු ලකුණු 2යි මෙතන අඩු ලකුණු 1යි. ඒ අනුව ඔයා x දාගන්න ඕනේ. x මේකේ මෙතන x මේකේ මෙතන x මේකේ මෙතන x. හරි. දැන් අපිට ඍණ දාන මේක චෙක් කරගන්න තියෙන කලින් විදිහටම ඔයාලට මේක දාලා බලන්න පුළුවන් if double dashed දැම්මොත් මොනවද දෙන්නේ කියලා ගියන් ටික. ඔයාලට වෙනවා ඍණ මූල 33 කියන්නේ අපිට හිතන්න පුළුවන් ආසනෝ කීයද කොයි ළමයිනේ. ඔයාලට පේනවා 36 කියන්නේ 6 වර්ගෙනේ. එහෙනම් ආසන වශයෙන් මූල 33 කියන්නේ අපි හිතමුකෝ 25 කියන්නේ 5 නම් අපි හිතමු 5 වගේ කියලා. ආසන අපි ගත්තේ. ඒතර ඍණ මූල 33 කියන්නේ ඍණ 5 වගේ. එහෙනම් ඍණ 5 නම් අපි ආසනව ගත්තේ අගයක්. අපි මේකට එතකොට 0.5ක් කරන් බලමු. ඊට වඩා අඩුවෙන් වැඩි මම වඩ කිව්වා 0.5ක් තමයි මේ වගුවේදි ගන්නෙ. වැඩියෙන් හෝ අඩුවෙන්. ඒතර අපි මේකෙදි ගන්න ඕනේ x වඩා එතකොට අපි හිතවනේ ඍණ මූල 33 කියන්නේ 5.5ක් කියලා. එහෙනම් ඊට වඩා අඩු එකක් තමයි ගන්න ඕනේ. එහෙනම් අපි ගමු
ඍණ 5 කියලා ගමු. එහෙනම් ඔයා මේක f double dashed x ඍණ 5 දාලා ඔයාලට පුළුවන් මේක බලන්න. ඔයා x ඍණ 5 දැම්මොත් මෙතන ඔයාලට පේනවා ඍණ 5 වර්ගයේ ධන 25යි. ඒක උඩ එන්නේ ඍණ අගයක් එන්නේ. යට එන්නේ අනිවාර්යයෙන්ම ඍණ 5 ඍණ 3 කියන්නේ. ඒතර මොකක් ආවොත් ඍණාගයක ඔත්තේ බලයකින් ඍණාගයක්. ඒතර අනිවාර්යයෙන්ම ඍණ බෙදීම කියන්නේ ආන්සර් එක ධනයි. දැන් මෙතන ධනයි. ළමයිනේ ධන නම් මේ අවකල්‍යතාවය කියන එක ලියවෙන්න උනාට උඩු අවතල කියලා. මේක උඩු අවතල. ඊට පස්සේ වලට ගන්න තියෙන්නේ ඍණ 5.5යි ධන 3යි අතර අගයක්. ඒතර අපිට හොඳම අගයක් වෙනවා බිඳුව. එහෙනම් අපි බිඳුව දාලා බලමු මේකට. ඔයාලට වෙන පැහැදිලි මෙතන x බිඳුව දැම්මොත් උඩ එන්නේ ඍණාගයක් යට එන්නේ ත්‍රිණාගයක් ආන්සර් එක ධනයි. ඒතර මේක ඒකත් දන්නේ නිසා අපි මේක උඩු අවතල කියලා ලියා ගන්න පුළුවන්. ඊට ගන්න තියෙන්නේ මූල 32 අපි හිතුවන්නේ 5.5යි කියලා. එතකොට මෙතන 3 සහ 5.5 අතර අගයක්. ඉතින් මං හිතනවා මේක 4 හොඳයි කියලා. එහෙනම් x සම 4 ගන්නවා. 4 ගත්තොත් ඔයාලට පේනවා මෙතන උඩ එන්නේ ඍණ x 4 දැම්මට යට එන්නේ ධන අගයක්. එතකොට උඩ එන්නේ ඍණ යට එන්නේ ධන කියන්නේ ආන්සර් එක ඍණ වෙන්න ඕනේ. ෆයිනල් ආන්සර් එක ඍණ වෙන්න ඕනේ. එහෙනම් මේකට අපි කියනවා ඍණ આવොත් යටි අවතල කියලා. ඍණ આવොත් යටි අවතල. 5.5ට වඩා ලොකු වගයක් අපි ගන්න ඕනේ. එතකොට අපි ගමුකෝ 6 කියලා. 6 આવොත් 6 වර්ගයේ 36යි. එතකොට වෙනවා මෙතන උඩ ඉන්නේ ධනාගයක් යට ඉන්නේ ධනාගයක්. එහෙනම් ෆයිනල් ආන්සර් එක ධන. ධන නම් උඩ අවතල. ඔන්න අපි f double dash ත් අදාළව අපි මේ අගනන් ඉවරයි. මම ඔයාලට දෙයක් කියලා දෙන්නම්. දැන් බලන්නකෝ මෙතනදී ඔයාලට මේකේ මේ නතිවර්තන ලක්ෂ x කණ්ඩායමයි මොකද්ද? මේ නතිවර්තන ලක්ෂ x කණ්ඩායම අපිට ආවේ ඍණ මූල 33යි ධන මූල 33යි කියන විදිහ තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. සහ මේකේ තුනකුත් ආවා. ඔන්න බලන්නකෝ ප්‍රස්ථාරයට ගිහින් බලන්න මෙන්න මේ නතිවර්තන ලක්ෂ වල තියෙන විශේෂත්වයක් කොට බලන්න පුළුවන්. මෙන්න මේ නතිවර්තන ලක්ෂවල විශේෂත්වයක්. ඔන්න බලන්නකෝ. එහෙනම් මේක අසනව මම කිව්වා මූල 33 5.5යි නම් ඍණ 5.5යි ධන 5.5 සහ ධන 3. හරි. අපි යම් ප්‍රස්ථාරය බලන්න. මේ බලන්න. ප්‍රස්ථාරයේ දැන් අපිට ආවේ නතිවර්තන ලක්ෂවල x කණ්ඩායමකට මතකනේ. මොනවද අපිට ආවේ? ඍණ මූල 33, ධන මූල 33 සහ ධන 3. එතකොට ගිහින් බලන්න මේ නතිවර්තන ලක්ෂණ කණ්ඩායම ටික. අපිට ආයෙත් මෙතන ලියාගත්තොත් x සමානයි ඍණ මූල 33 අපිට ආවා. ඒ වගේම අපිට ධන 3 ආවා. තව අපිට ආවා ධන මූල 33. නතිවර්තන ලක්ෂණ වල x කණ්ඩායමක. මේ නතිවර්තන ලක්ෂණ කියන ළමයිනේ හැරිලා යන තැන් ප්‍රස්ථාරය. මේ බලන්න. දැන් ඔයාලට ඍණ මූල 33 කියන්නේ ඔයා නිගමනට ගිහින් බලන්න මේ ප්‍රස්ථාරය දිහා. ආසන වශයෙන් මම ඔයාලට කිව්වා ඍණ 5.5යි කියලා. එතකොට ඔයා මේ ප්‍රස්ථාරයේ x වල අගය ඍණ 5.5 ගින් පොඩ්ඩක් බලන්න. දැන් ඔයාලට පේනවා මෙතනදී මේ ප්‍රස්ථාරය දැන් මම ඇඳපු විදිහට පොඩි එරර් එකක් තියෙනවා. මම හරියට පරිමාණයට ඇඳේ නැහැ. ඔයාලට බලන්න පුළුවන් මෙතනදී දැන් මේ තුන ඉලක්කමදී තියෙන අවමය මේක මෙහෙම මගේ අත දිහා බලන්න මේක මෙහෙම ඇවිල්ලා මේක මෙහෙම හැරෙනවා ළමයිනේ. ඒ කියන්නේ මෙහෙම ආපු ප්‍රස්ථාරය මෙහෙම හැරිලා යනවනේ. හැරීමක් තියෙනවා මෙතන. ඇයි හැරෙන්නේ? අන්න ළමයිනේ මේක හැප්පිලා. නතිවර්තන කියන්නේ ඒකට. හැප්පුණාට පස්සේ හැඩය වෙනස් වෙනවා. එහෙනම් ඔයාලට බලන්න ආසන වශයෙන් දැන් මේක හරියටම පරිමාණයට අපිට හරියටම තක්කෙටම ගන්න පුළුවන්. නමුත් ඔයාලට බලන්න මේක ආසනව මෙන්න මේ අගයට ආසනවට හැරලා යනවා. ඒකෙන් දැන් බලන්න මම අදහස් කරන්නේ දැන් මේ ප්‍රස්ථාරයේ මෙහෙදී අපි හිතමුකෝ ඍණ 6යි කියලා. ඍණ 7 මෙහෙ දැන් ඍණ 10යි තිබ්බොත් මේ හරියට එක ඍණ 15 තිබ්බොත් අපිට ප්‍රස්ථාරයේ මෙහෙ එක දිගට ස්මූත් විදිහට එනවනේ. මෙහෙම දිගට එනවා. ඇයි මේ මෙතනදි විතරක් වෙනසක් වෙලා තියෙන්නේ? අන්න ළමයිනේ ප්‍රස්ථාරය හැප්පිලා. ඒ තමයි උත්තර කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ graph එකේ දැන් අනන්ත යනකම් මේක ගෑවෙන්නේ නැහැනේ. එක දිගට එනවනේ මේක. ඇවිල්ලා ඇයි මෙතන එකපාරට හැරුණේ මේ ආපු graph එක මෙහෙම ඇවිල්ලා ඇයි මේ එකපාරට හැරුණේ මෙතනදී? මෙහෙම හැරුණේ ඇයි? මෙහෙම ඇවිල්ලා. මෙන්න මේ හැරිච්ච තැන තමයි ළමයිනේ ස්ථාවරයේ මේ නතිවර්තන ලක්ෂය. ඍණ මූල 33 නිසා තමයි මේක හැරුණේ. ඊට පස්සේ ධන 3 බලන්න. දැන් මේ ආපු graph එක මෙහෙම ගියා. බලන්න ධන 3ේදී මේ දෙපැත්තට මෙහෙම විසලා ගියා ප්‍රස්ථාරේ. ඉතින් ඕක ධන 1ේදී වෙන්න තිබ්බනේ බිඳුව වෙන්න තිබ්බනේ. ඇයි මේ 3ේදී විතරක් වෙනස්කමක් සිද්ධ වෙලා තියෙන්නේ? අන්න නතිවර්තනයක් හැප්පිලා ප්‍රස්ථාරේ. හැප්පුණු නිසා තමයි මේක දෙපැත්තට ගියේ.
ඉස්සවරගේ එකේදී දෙකේදී තුනේදී අපිට එහෙම උන්නේ නේද? අන්න තුනේම ඇයි උනේ? තුන කියන්නේ මේකේ නැතිවර්තන ඛණ්ඩාංකයක් නිසා. ඒක තමයි මේ ප්‍රතිචාරي හැප්පිලා ගියේ. ඊළඟේ බලන්න. ධන මූල 33යි. ඒ කියන්නේ ධන 5.5යි. ඔයාලට මේ ප්‍රතිචාර දිහා බලන්න. මේ ආපු graph එක. දැන් මේ ආසන 5.5 කියලා අපි ගමු. මෙන්න මේ එනාගේ ඔයාලට පේනවා මේ graph එක මෙහෙම ලස්සනට ඇවිල්ලා එකපාරට හැරෙන්න පටන් ගන්නවා. මෙහෙම ආපු එක්කිනා මෙහෙම ස්මූත් විදිහට මෙහෙම ඇවිල්ලා එකපාරට මෙහෙම හැරලා යනවා. ඇයි හැරලා යන්නේ? අන්න හැප්පුණා ප්‍රස්තාරේ. ධන මූල 33 දී හැප්පුණා. එහෙනම් මේ ආපු එක්කිනා මෙහෙම හැරලා ගිහලා මෙහෙම හැරුණේ නැතිවර්තනයක් නිසා. එහෙනම් ඔයාට තේරෙනවා නැතිවර්තන කියන්නේ මේ ප්‍රස්තාරේ හැරලා යන තැන්. ඉතින් ඒක අපිට ඩබල් ඩෑෂ් පාවිච්චි කරලා අපිට බලාගන්න පුළුවන් හරියටම මේකේ තැන් මේවා මොනවද කියන එක. එහෙනම් මේවා තමයි නැතිවර්තන ලක්ෂවල x ඛණ්ඩාංක මෙන්න මේ අගයන් ටික. හරි. දැන් අපි graph එක සම්පූර්ණයෙන්ම ඉදලා ඉවරයි. එහෙනම් අපි ගිහින් බලමු ආයෙමත් සැරයක් අපි මොනවද මේ සාකච්ඡා කරේ මේ ගණන් ටිකේ කියන එක. මේ ගානේ. අපි ගානේ මුලින්ම කරලා තියෙන්නේ මෙතන අපි fx ගත්තා. අපි ඒක අවකලනය කරගත්තා ලබ්ධික අවකලනයෙන්. එනවා අපි කතරු දුන්න උත්තරේ ගත්තා f' අදාළව අපි ඊට පස්සේ කරේ මෙතන මම ඔයාලට කියලා දුන්න තැනකදී වර්ග සමීකරණයක් හම්බුනොත් වේචික හොයලා බලන්න පූර්වගේ අගයක් ලැබෙන සතුට ගන්න එක තමයි මේ ලියලා තියෙන්නේ. අපි f' උත්තරේ ගත්තා. අපි ඊට පස්සේ කරේ මොකද්ද? ඊට පස්සේ අපි fx වල අගය අරගෙන අපි එකට අපි කිව්වා ස්ථාවරයෙන් පවතින මේක බිඳුවට සමාන වෙන්න ඕනේ. මේක බිඳුව සමාන කරගත්තොත් අපි මේක අගයන් දෙකක් ගත්තා. අගයන් දෙකක් අරගෙන අපිට ලැබුණේ මේ ලාවින ඍණ 3යි 5යි කියන අගයන් දෙක. අපි මෙන්න මේ වගුව ගහගත්තා. වගුව අපි මොකද කරේ? මම ඔයාලට කිව්වා අගයන් දෙකක් ආවොත් කොලම්ස් 3යි. ඒ අනුව අපි ඒක ආරෝහණ පිළිවෙල ලියාගෙන පළවෙනි කොලම් එකේ අග දෙවෙනි එකේ මුල අගයේ විදිහට දෙපාරක් රිපීට් කරලා අපි ලියාගත්තා. එතකොට ආයේ දෙවෙනි අගයත් මෙහෙම ලියාගත්තා. අඩු ලකුණු දාගෙන එක්සාන් ලියාගත්තා. ඊට පස්සේ අපි කරේ මොකද්ද? මෙන්න මේ x කුඩායි ඍණ 3 කියන අගයට අදාළව අපි මේක fx f'(x) ට අදාළව අපි මේක ගිහින් බැලුවා මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ මෙන්න මේ අගය අපි ආශා කරලා බැලුවා f'(x) ට මොකද්ද ලකුණු ලැබෙන්නේ කියලා. අපි මේකට ආශා කරලා බැලුවා ඍණ 3 වල අඩු එක්කෙනෙක් මම ඔයාලට කිව්වා 0.5ක් ගන්න කියලා. ඒක තමයි සේෆ් වැලියු එක. 0.5ක් ගන්න එක. ඒ කියන සීමාවට වඩා ඍණ 3 වල 0.5ක් අඩුවෙන් ගත්තොත් ඔයාලට පේනවා මෙතනදී ඍණ 3.5 අපි ගත්තේ අපිට බලවම ආසයක ඍණ කියලා ලැබුණේ. ඊට අපිට ගන්න තියෙන්නේ ඍණ 3 සහ 5 අතර අගයක්. ඔයා ඊට අගයක් ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් මම ගත්තේ මේක 4 වගේ අගයක්. ඉතින් 4 ගත්තොත් ඔයාලට පුළුවන් මේක දෙන්න. නැත්නම් බිඳුව ගන්නත් පුළුවන්. මම බිඳුවක් ගත්තා. මම හිතන්නේ මම බිඳුව ගත්තේ. කෝකක් ගත්තා ප්‍රශ්නයක් නැහැ. 4 ගත්තා බිඳුව ප්‍රශ්නයක් නැහැ. මොකද මේ දෙක අතරනේ තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. කෝක ගත්තත් ඒ ඉලක්කනේ කෝකට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ අපි අගේ දාලා බලමු අපිට ආවේ ධන උත්තරයක්. පිටස පහට වැඩි බලුවා අපි වැඩි අගේ ගත්තේ 5.5 මම කිව්වේ සේෆ් වගේ 0.5යි මේ වගේ තැන්වලදී එකක් තියෙද්දි 0.5යි දෙකක් තියෙද්දි ප්‍රශ්නේ නැහැ දශම ස්ථාන ඕන තරම් ප්‍රමාණයක් ගන්න බලමු. මෙන්න හැබැයි මේ සීමාව තුලේ නමුත් එකක් තියෙද්දි 0.5 තමයි හොඳම දේ සේෆ් එක. මොකද 0.5ක් වැඩියෙන් අඩුවෙන් ගන්න එක. එහෙනම් 0.5ක් වැඩියෙන් ගත්තේ. ඒතර අපි 5.5 ගත්තේ මෙතෙන්දී 5.5 ගත්තොත් අපිට පුළුවන් වුණා මේක බලා ගන්න මේ විදිහට. එතකොට ලකුණු ඍණාවේ මම ඔයාලට කියලා දුන්නා මෙතන ඍණ ධන આવොත් ඍණ කියන්නේ මම ඔයාලට කියලා දුන්නා ඍණ කියන්නේ මෙන්න මේ අතට සහ මෙන්න මේ අතට කිව්වොත් මේක අපිට ධන આવොත් මෙහෙම ඍණ આવොත් මෙහෙම. ධන આવොත් අනුක්‍රමණය මේ පැත්තට ඍණ આવොත් අනුක්‍රමණය මේ පැත්තට එන්නේ. එහෙනම් ඍණ කියන්නේ මෙන්න මේ අතට ධන කියන්නේ මෙන්න මේ අතට. එහෙනම් මේක මෙහෙම ඇදගත්තා. ධන කියන්නේ මේ අතට ඍණ කියන්නේ මෙහි අතට. එහෙනම් අපි ගණන් මේක අපිට ආවේ ඍණ ධනට යනවා කියන්නේ අවමයක් ධනට කියන උපරිමයක්. එතකොට අපිට මේක අපි මේ විදිහට ගත්තා. මේ හැඩේ මෙහෙම ආවේ. මේක ධන කියන විදිහෙම මෙහෙම ආවේ. ඊට දාලා අපි ගත්තා ඊට පස්සේ මෙන්න මේ ස්ථාවර අගයන් අරගෙන අපි ඊට දාලා අපි මේකේ fx වල ආදේශ කරලා අපි බලුවා එන අගය මොකක්ද කියලා. අපි x වෙනුවට ඍණ 3 දැම්මොත් අපිට ආවේ මේකේ අංශකට පස්සේ y සමාන ඍණ 5 බෙදීම 6යි. ඊට පස්සේ අපිට ලියාගත්තා අපි x වල ඍණ 3ේදී y වල ඍණ 5 බෙදීම 6ේදී අපිට ලැබෙන්නේ අවමයක් ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ අපිට අපි සවරගේ 5යි අපි 5 දාගත්ත fx ට 5 දාගත්තොත් මේකට වාට බලන්න පුළුවන් වුණා අගය ආවේ 9 බෙදීම 2යි. එහෙනම් x වල 5ේදී y වල 9 බෙදීම 2යි
එනකොට බලන්න පුළුවන් මේක අපිට උපරිමයක් ලැබිලා තියෙන්නේ 5ේදී. අපි ඉස්සරගෙන් හොයලා ඉවරයි. දැන් අපිට පුළුවන් සිරස් ස්පර්ශෝන්මුඛ හොයන්න graph එක අඳින්න. එහෙනම් සිරස් එක්කන හොයන්න මම කියලා දුන්න ඔයාලට කොහොමද? එන්න මේ fx වල හරය සමාන කරන්න බිඳුවට. මේකේ හරය තිබ්බේ x න 3 ඝනය කියලා. අපි ඒක බිඳුව සමාන කරගත්තා. එතකොට x සමානයි 3 කියලා ලැබෙනවා. මේක තමයි සිරස් ස්පර්ශෝන්මුඛ කියලා කියන්නේ. හරි. සිරස් එක්කන අපි ගත්තා. අපි ඊට පස්සේ ගියේ මෙන්න මේකේ තිරස් එක්කන හොයන්න. තිරස් එව්වේ කොහොමද? fx වල අපි මේක මම කිව්වා තිරස් හොයන්න මේක x අනන්තයට යවන්න මම ට්‍රිකයක් කියලා දුන්නා අනන්තයට යවන්න ඕන ගානක ලිමිට් එක අනන්තයට යනවා කියන ඔයා මේක x වල වැඩිම බලයෙන් බෙදලා දාන්න හරිය වැඩිම බලය එළියට ගන්න ලව්‍ය වැඩිම බලය එළියට ගන්න ඊනෝට ලියන්න පුළුවන් මේකෙදී හරිය වැඩිම බලයේ x වල ඝනය ලව්‍ය වැඩිම බලයේ x වල වර්ගය අපි එළියට ගත්තා ඊනෝ එන ඉලක්කම අපි සුළු කරලා මේක x වෙනුවට අනන්තය ආශි කරගත්තා ආශි කරලා බලපුවම අපිට උත්තරය ආවේ බිඳුව මේකෙදී බිඳුව ආවේ ඔන්න අපි ඒතර සිරස් වල තිබ්බා තිරස් වල තිබ්බා ඊට පස්සේ අපි මේ අගයත් ලියාගත්තා අපිට අර කලින් ආවේ මෙන්න මේ අවමේස උපරිමය කියන තැන් දෙක අපි ඊට පස්සේ graph එක ඇඳලා අපි graph එක ඇඳි කොහොමද අපි මුලින්ම අක්ෂර දෙක ගහලා සිරස් සහ තිරස් දෙන්න මාක් කරගත්තා සිරස් සහ තිරස් දෙන්න මාක් කරගත්තා මාක් කරලා ඊට පස්සේ අපි කරේ මෙන්න මේ අගයන් ටික මේකේ මාක් කරගන්න එක අදාළ තැන් වල උපරිම සහ අවම කියන එක. ඒතර මෙතන x වල ඍණ 3යි y වල 5 බෙදීම 6යි. ඒ කියන්නේ x වල ඍණ y වල ඍණ කියන්නේ මෙතන. එහෙනම් අපි අදාළව චූටි අවමයක් ඇඳගත්තා. මෙතන අපි කරේ මොකද්ද? x වල අගේ 5යි y වල 9 බෙදින්න දෙකෙන් මෙන්න මේ වගේ තැනක්. එතකොට මෙතන උපරිමයක් ඇඳගත්තා. ඊට අදාළව අපි මෙම්මා කරත් අපි ඊට පස්සේ පොඩි වැඩක් කරා මොකද්ද? මෙන්න මේ සිරස් ඒවට විතරයි අපි ඒක චෙක් කරලා බලන්නේ. මම ඔයාලට කිව්වා දෙකක් තිබු දෙකට අපි චෙක් කරගන්න ඕනේ. මෙන්න මේ සිරස් අගේට දාලව සිරස් ස්පර්ශෝන්මුඛයට දාලව ඔයා මේකේ දෙපැත්ත චෙක් කරගන්න ඕනේ දශම එකක් අඩුවෙන් දශම එකක් වැඩි. මම ඔයාලට කිව්වා දශම එක තමයි සේෆ්ම. එහෙනම් අපි බලුවා මේකෙදී 3ට වඩා දශම ස්ථානයක් වැඩි එක 3.1 අපි ඒක චෙක් කරලා බලුවා fx තමයි දැම්මේ. හොඳටම තියාගන්න fx තමයි එක දාන්නේ. අපි 3.1 මේකට දාලා බැලුවා අපිට දැක්කා ඍණාගයක් එන්නේ ඍණාගයක් එනවා ඍණාන්තය ධනාගයක් එනවා ධනාන්තය. අපි ඊට පස්සේ 2.9 මේ වැටේ මෙහෙ පැත්ත බැලුවා දශම ස්ථානයේ අඩු පැත්ත 2.9 මේකට දැම්මොත් ඔයාලට පේනවා බලන්න හම්බුණා ධනාගයක් ලැබුණේ ධනාගයක් නම් ඔයාලට පේනවා ධනාන්තයයි. අපි ඒක ඊට පස්සේ මොකද කරේ මේක මාක් කරගත්තා. කොහොමද මාක් කරගත්තේ? x සමානයි 3.1කට ඍණාන්තය කියන්නේ 3.1 කියන්නේ මේ වැටෙන් මෙහි අත පැත්ත. ඒකෙන් 3.1 කියලා කියන්නේ මේකෙන් මෙන්න මේ යට ඍණ එන්නේ. එහෙනම් ඍණ මෙතන මාක් කරගත්තා. 3.1 දී ධනාන්තය ආවුණා මෙතන මාක් කරගන්නේ. 2.9 බැලුවා මේ වැටෙන් මෙහි අත පැත්ත 2.9 කියලා කියන්නේ එතකොට මේකේ ධනාන්තය එහෙනම් වට පේනවා ධන කියන්නේ මෙහි ඒකේ ඍණවන මෙහි මාක් කරේ. අපිට ආවේ ධන. එහෙනම් ධන මෙතන මාක් කරගත්තා. චුටි කියලා දැන් අපි ගහගත්තා. ඊට පස්සේ මොකද කරේ? මෙන්න මේ පොයින්ට්ස් අදාළව යා කරගත්තා. හැබැයි යා කරන්න අපි චෙක් කරලා බැලුවා x වල මෙන්න මේ ප්‍රස්ථාරයේ ඍණ පැත්තෙන් ධන පැත්තට ඉන්න හදන්නේ. ඊට ධන පැත්තට එනවා නම් අපිට බලන්න පුළුවන් මේක කොහෙද කැපෙන්නේ කියලා නෙවන් චෙක් කරගන්නත් අපිට අඳින්න බෑ. මම ඔයාලට කිව්වා මේක අපි යන පැත්ත දන්නේ මෙහින් යයිද මෙහින් යයිද අපි දන්නේ නැහැ. ඒ නිසා අපි කරේ මෙන්න මේ x සමානයි බිඳුව අපි මෙන්න මේක දාගත්තා. එතකොට බලන්න පුළුවන් වුණා අපිට y වගේ ආවේ x සමානයි බිඳුව fx යමට පස්සේ 1/3 තමයි වට ආවේ. 1/3 ආවට පස්සේ ඔයා මේක මෙතන මාක් කරගෙන ඊට පස්සේ ඔයා මේක ප්‍රස්ථාරේ ලස්සනට මෙහෙම යා කරගත්තා. ඔයා දැන් නැත්තම් මේක මෙහෙම ගියොත් තනි අගයක් නිසා මේක මෙහෙද ගියනවා. ඊට පස්සේ මේක මෙහෙම ගියා. අපි මේ අගයත් මේක අපි දැක්කා මේක උපරිමයක් තියෙනවා මේක ගානට මෙතන අගයක් ආවා මේක ගානට කනෙක්ට් වුණා මෙහෙම මේ අගේ තනින් ගිහලා මේක මෙහෙද ගියනවා. මේක මෙහෙද ගියනවා. ඊට පස්සේ අපි කරේ මේකේ ඩබල් ඩෑෂ් ගැන කතා කරපු එක අපි අපිට මේ කිව්වේ x වල නැතිවත් ලක්ෂ හොයන්න කියලා. එහෙනම් අපි කරේ මොකද්ද? මෙන්න මේක හොයන්න අපි කරේ අපි කිව්වා ස්ථාවරක නැතිවර්තන ලක්ෂ පවතින මේකෙදී ඩබල් ඩෑෂ් බිඳුව වෙන්න ඕනේ. ඒතර බිඳුව වෙනවා නම් අපි මේකෙදී මේක සමාන කරගත්තා බිඳුවට බිඳුව සමාන කරලා ඔයා මේක කරේ මම කියව උඩ වරහන් විතරයි එන්නේ. එතකොට මේක අපිට ආවේ x වරින් 33 කියන්නේ බිඳුවයි. එහෙනම් x සමානයි ධන හොරේ මුල 33යි. ඔයා අගයන් දෙක ලියාගත්තා. මමකට කිව්වා මේක එක්ස්ට්‍රා දෙයක් මොකද්ද? අපිට මේන අගයන්ට අමතරව ඔයාට මේකේ කලින් අපිට ගාණේ ආපු සිරස් ස්පර්ශෝන්මුඛ මෙන්න මේ අගය. එතන x සමානයි 3. අන්න ඒකත් මේක ඇඩ් කරගන්න ඕනේ ඔයා. මේ විදිහට ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙතෙන්දී අපි දැක්කා
මට කලිනුත් කිව්වා මේක ආරෝහණ පිළිවෙල ලියා ගන්න ඕනේ. ඒතර මෙතන ආරෝහණ වගේ කියන්නේ මෙයා තමයි චූටි මේක කෙනා ඊට පස්සේ ලොකු එක්කෙනා මෙන්න මෙයා තුනී ලක්කම ඊට පස්සේ මුල 33. අපි ඒකලිය වගුව ගැහුවා සුපුරුදු පරිදි. කොහොමද අපි වගුව ගැහුවේ? මම වට කිව්වා මුල් කලම් එකේ අග දෙවෙනි එකේ මුල. මෙහෙම අපි එකාගේ දෙපාරක් රිපීට් කළා. මෙහෙම ලියාගත්තා, මෙහෙම ලියාගත්තා, මෙහෙම ලියාගත්තා. ඒතකොට මම වට කිව්වා අඩු ලකුණ දාගන්න. මෙහෙම කියලා මම වට කිව්වා කතාව. ඊට පස්සේ කරේ මොකද්ද? මෙන්න මේක වා චෙක් කරගත්තා x වල මූල 33ට ඍණ මූල 33ට අඩු එක්කෙනෙක් බැලුවා. අපි ඇසියුම් කරා මෙතෙන්දී මූල 33 කියන්නේ අපි කිව්වා නිකන් 5.5 වගේ ගන්න කියලා. එතකොට ඔයා කරේ ඍණ 5.5ට වඩා අඩු එක්කෙනෙක් දාලා බැලුවා. මම කිව්වා 0.5ක් වගේ යන්න ඒක තමයි සේෆ් ප්‍රමාණය. එතකොට ඍණාගයක් දැම්මොත් අපි මේකේ ගත්තේ if double dash ට. එතකොට අපි දාලා බැලුවා නිකන් ඍණ 5 වගේ අපි ගත්තේ. ඍණ 5 දැම්මොත් උඩ බලන්න පුළුවන් වුණා. මේකදී වට ලැබෙන්නේ ධනාගයක්. යනවා මේ දෙක අතර අපි බිඳුව වගේක් ගත්තා. එතකොට වට ගන්න පුළුවන් මේකදී ආශ කළා ඩබල් ඇෂ් වගේ අපිට ආවේ ධන. මේ දෙක අපිට ආවේ ඍණ සහ මේකට ආවේ අපිට ධන. අපි කිව්වා ධන આવොත් මෙතන අවකල්‍යතාව කියලා අලුතෙන් රෝ එකක් ඔයාට ඇඩ් වෙනවා. ඒ රෝ එකේදී අවකල්‍යතාවයේදී වට ආවේ මේකේ උඩු අවතල. මේකේ ධන උඩු අවතල ඍණ කියන්නේ යටි අවතල ධන උඩු අවතල ආයේ. ඒකට ලොක් වෙන්නේ මොකක් ආවත් ඊට පස්සේ වට මේක තමයි නතිවර්තන ලක්ෂවල x කණ්ඩායම් කියලා ඔයාට කිව්වේ. එතකොට අපි graph එක සම්පූර්ණයෙන් හදලා ඉවරයි. ඉතින් ඔයාට මේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ comment section එකේ ඔයාට comment එකක් දාන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙනම් අදට පාඩම අපි ඉවර කරනවා. එහෙනම් ආයිබෝවන්.